Hello everyone. Fine Crafts YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. රයින්ස්ටෝන් චේන් එකෙන් හදාගන්න පුළුවන් ලස්සන ජුවලරි සෙට් එකක් හදන විදිය තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මේ වගේ වැදගත් වීඩියෝ ඉක්මනින්ම බලන්න channel එකත් subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඉක්මනින්ම බලන්න පුළුවන් වෙනවා. වීඩියෝ එක ගැන අදහසක් කමෙන්ට් එකකුත් දාලා like එකකුත් දාලා යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මේ ජුවලරි සෙට් එක හදාගන්න ඕනි වෙන්නේ rhinestone chain, copper wire, jump ring, hooks ඒ වගේ අමුද්‍රව්‍ය අපිට ඕනි වෙනවා. මේ චෙයින් එක අපි දෙපට චෙයින් එකක් හදන නිසා එක කොටසක් ලොකුවටත් අනිත් කොටස පොඩි කොටසක් ලෙසත් කපා ගන්න ඕනි. ඉතින් ඔයාලා හදාගන්න නෙක්ලස් එකේ සයිසස් එකට ඒ චෙයින් කොටස් දෙක කපා ගන්න ඕනේ. ඉතින් කපා ගනිපු කොටස් දෙකට මේ වගේ කොපර් වයර් එකෙන් රයින්ස්ටෝන් චෙයින් එකේ අවසාන කොටසේ අපි කොපර් වයර් එකෙන් ගැලවෙන්නේ නැති විදියට තද වෙන්න ගැට ගහ ගන්න ඕනි. ඉතින් මේ විදියට ටූල්ස් එකෙන් අපිට ගැට ගහ ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් කෙළවර කොටසත් ඒ විදියටම සමාන්තරව චෙයින් කොටස් දෙක එකට තියලා මේ විදියට කොපර් වයර් එකෙන් ගැලවෙන්නේ නැති විදියට තද වෙන්න ගැට ගහ ගන්න ඕනේ. ටූල්ස් එකෙන් කොපර් වයර් එකේ වැඩි කොටස කට් කරලා නැවතත් වයර් එක අපි ගැලවෙන්නේ නැති විදියට හොඳට මේ විදියට චෙයින් එක වටේ හොඳින් ඔතා ගන්න ඕනි. මේ විදියට චෙයින් එක ගැලවෙන්නේ නැති විදියට කොපර් වයර් එකෙන් ඔතාගෙන වැඩි කොටස අපි කට් කරලා අයින් කරන්න ඕනේ. ඉතින් මේ කොපර් වයර් එක ඇතුලෙන් අපි ජම්ප් රින් එකක් කනෙක්ට් කරලා හූක්ස් ක්ලිප් එක ජම්ප් රින් එකට කනෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඒ කනෙක්ට් කරගනිපු හූක්ස් එක ගැලවෙන්නේ නැති විදියට ටූල්ස් දෙකෙන් මේ විදියට හොඳින් කනෙක්ට් කරගන්න ඕනි. මේ විදියට අපිට චෙයින් එකේ එක කොටසක් ලස්සනට ෆිනිෂ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සනට එක කොටසක් නෙක්ලස් එකේ අපි වැඩ නිමා කරලා තියෙනවා. මේ විදියටම අනිත් කෙළවර කොපර් වයර් එක සම්බන්ධ කරගනිපු කොටස ඇතුළෙන් අපි නෙක්ලස් එකක් කනෙක්ට් කරගන්න ඕනි. ඉතින් මේ නෙක්ලස් එක කනෙක්ට් කරගන්න අපි ජම්ප් රින් එකක් මුලින්ම කනෙක්ට් කරගන්න ඕන. ඒ කනෙක්ට් කරගනිපු ජම්ප් රින් එක ඇතුළෙන් අපි ගෝල්ඩ් නෙක්ලස් එකක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදියට කනෙක්ට් කරගන්නවා. ඒ කනෙක්ට් කරගනිපු ජම්ප් රින් එක නැවතත් ඕපන් වෙන්නේ නැති විදියට ටූල්ස් එකෙන්
කනෙක්ට් කරගන්න ඕනි. ඉතින් මේ විදිහට තමයි නෙක්ලස් එකේ වැඩ ෆිනිෂ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙන් අපිට ලස්සන ඉයරින්ග්ස් හදන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති ඩිසයින් එකක් ඉයරින්ග්ස් එක හදාගන්න යූස් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ඩිසයින් කරේ අඩු වැඩි වෙලා යන ඩිසයින් එකක්. මුලින්ම අපි රයින්ස්ටෝන් චෙයින් එක ඩිසයින් එකට මැච් වෙන විදිහට කපා ගන්න ඕනි. ඒ කපා ගනිපු චෙයින් කොටස් B7000 ගම් එකෙන් මේ විදිහට කවර එකක් අරගෙන B7000 අපි තෝරගත්ත ඩිසයින් එකට ගැලපෙන විදිහට අලව ගන්න ඕනි. ඉතින් මේ රයින්ස්ටෝන් වලින් හදාගන්න පුළුවන් ඉයරින්ග්ස් ඩිසයින් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ කැමති ඩිසයින් එකකින් ඔයාලට ඉයරින්ග්ස් එක හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වැඩි කාලයක් යන්නේ නැතුව ඔයාලට වෙඩින් එකකට වගේ පාටි වගේ අවස්ථාවකට ගැලපෙන විදිහට ඉක්මනින්ම පහසුවෙන් මේ ඉයරින්ග්ස් මේ ජුවලරිස් ඩිසයින් කරගන්න පුළුවන්. රයින්ස්ටෝන් චෙයින් ඔයාලගේ ඇඳුමේ කලර් එකට මැච් වෙන්න ගන්න පුළුවන්. මේ වගේ ජුවලරි මිලදී ගන්නව නම් ඔයාලට ලොකු මුදලක් වැය වෙනවා. ඉතින් ඔයාලගේ ජුවලරි ඔයාලටම ඩිසයින් කරලත් යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ජුවලරි හදලා ඔයාලට බිස්නස් එකක් උනත් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ආදරයෙන් ඉල්ලනවා channel එකත් subscribe කරලා like එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් දාලා යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මේ විදියට ඔයාලට ගොඩක් පහසුවෙන් ජුවලරි අයිටම්ස් හදාගන්න පුළුවන්. ගම් එක වේලුණයින් පස්සේ කතුරෙන් අපි මේ කොටස් කපලා අරගෙන ගෝල්ඩ් එකෙන් ඉයරින්ග්ස් පින් එකක් අලව ගන්න ඕනේ. ඉතින් මේකට බැක් ස්ටොප් එක ඔයාලට කැමති ඩිසයින් එකකින් යූස් කරන්න පුළුවන්. ඔයාලා කැමති නම් මේකට ගෝල්ඩ් කලර් බැක් ස්ටොප් එකක් යූස් කරන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ ප්ලාස්ටික් බැක් ස්ටොප් එකක් යූස් කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට පහසුවෙන්ම ජුවලරි නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් නෙක්ලස් එක හදාගනිපු විදිහටම ඔයාලට බ්‍රේස්ලට් එකත් ඒ විදිහටම ඩිසයින් කරගන්න පුළුවන්.